Hi යාළුවනේ, welcome to our YouTube channel. ඉතින් මේ 2025 අවුරුද්දේ අන්තිම දවස් කීපය සමරන්න තමයි අපි මේ ලෑස්ති වෙන්නේ. අද දෙසැම්බර් 30 වෙනිදා. ඉතින් අද අපි හදන්නේ අපේ year end party එකකට යන්න. ඉතින් අපේ ගෙදර ඔක්කොමලා ලෑස්ති වෙලා මේ පාටි එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ පාටි එකක් තියෙන්නේ තලාවේ අපේ තාත්තගේ යාළුවෝ තමයි පාටි එක ඕගනයිස් කරන්නේ. ඉතින් හැමෝම පවුල් එකට එකතු වෙලා කමින් බොමින් ප්‍රීතිමය අවස්ථාවක් තමයි මේ ඔයාලට දකින්න ලැබෙන්නේ. ඉතින් අපේ අම්මටත් කාලෙකින් අම්මා හම්බුනේ නැති යාළුවෝ ගොඩාරියක් මේ පාටි එකේදී හම්බුණා. ඉතින් අපේ අම්මටත් කතා කරන්න දේවල් ගොඩාරියක් තිබ්බා. ඉතින් අපි ඒ කතා බස් මැද්දේ සතුටු සාමිච්චි කරන ගමන් අඳුරන නැන්දලා මාමලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා එක්ක කතා කරන ගමන් තමයි මේ අතිශය සුන්දර හෝරා කිහිපය ගත වුණේ. ඉතින් 30 වෙනිදා රෑ 8 ඉඳන් 12 වෙනකන් මේ පැදුරු පාටිය පැදුරු නෙමෙයි. එතනට ආවා බෑන්ඩ් එකක්, ලයිව් සිං කරන බෑන්ඩ් එකක්. එතන සැක්සෆෝන් ප්ලේ කරන අංකල් කෙනෙකුත් හිටියා. ඉතින් ඒගොල්ලෝ ලයිව් සින්දු කියන අතරේ අපිට තිබ්බේ සින්දු එන්ජොයි කරන්න, අපිට හිතේ හැටියට කන්න බොන්න. ඉතින් අපේ අම්මා හැම හරිම කැමති මේ වගේ ලයිව් මියුසික් අහන්න. ඒ වුණාට අපි තුන්දෙනා එක්ක අම්මට කිසිම නිදහසක් නැහැ අම්මට ඕන විදිහට ඉන්න. මොකද අපි තුන්දෙනාගේ බර හැම තිස්සෙම අපේ අම්මගේ කර මත පැටවිලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වුණාට මේ වෙලාවේ රිලැක්ස් වෙන්න අපේ අම්මට ටිකක් පුළුවන් වුණා. ඉතින් අපිට ගොඩාරියක් කන්න දේවල් හම්බුණා. කඩල, එතකොට බයිට්, එතකොට චිකන් ඩෙවල්. ඇත්තටම හරිම ඕගනයිස් විදිහට මේ වැඩේ මේ අංකල්ලා ඇන්ටිලා ඔක්කොම කට්ටිය ඕගනයිස් කරලා තිබ්බා. ඇත්තටම හරිම හොඳ ෆන්ක්ෂන් එකක්. අපි ෆස්ට් ටයිම් තමයි තලාවේ මෙන්න මේ වගේ අපේ තාත්තගේ යාළුවන්ගේ ෆන්ක්ෂන් එකකට ගියේ. ඉතින් ඒ අතරේ සෙල්ෆි ගහ එතකොට සැක්සෆෝන් මියුසික් එකට කන්දිදී අපේ වෙලාව යනවා අපිටවත් දැනුනේ නැහැ. ඇත්තටම හිතුවේ නැත් තරම් ගොඩාරියක් අපි අඳුරන අය මෙතනට ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලෝ හැමෝමත් එක්ක අපේ දේවල් හුවමාරු කරගන්නත් අපිට ඕන තරම් එල්ල වෙලාව ඉඳ පහසුව තිබුණා. ඉතින් මේ ඔයාලට පේන්නේ අපේ නංගි පාටි එන්ජොයි කරන විදිහ. එයාගේ ෆේවරිට් සින්දුවක් යද්දී එයාට දන්නේවත් නැතුව එයාව නැටවෙනවා. ඒ තමයි අපේ නංගිගේ හැටි. ඔයාලට තින්න දේවගේ නංගිලා. ඉතින් අද රෑ කෑමට අපිට හම්බුනේ අපේ ඩිනර් එක විදිහට ස්පෙෂල් බිරියානි. ඉතින් මේ බිරියානි එක අපිට හොඳ රයිට් එකකුයි, හොඳ ලොකු චිකන් කුට්ටියකුයි, එතකොට බොයිල් කරලා ෆ්‍රයි කරපු රසම රස එගෙහුයි හම්බුණා. ඒ කියන්නේ බිත්තරයක් යාළුවනේ. ඉතින් බිත්තරේ අපි නයි ගිලිනවා වගේ ගිල්ලා. මොකද අපිට බඩගිනි නම් තිබ්බේ නැති වුණාට කෑම එක තරම්. ඉතින් ඊට පස්සේ කෙසෙල් ගෙඩියකින් බඩ පුරවගෙන අපි මේ ලාස්ති වෙන්නේ අපේ පාටියේ ෆේවරිට් අයිටම් එකට යන්න. ඉතින් ඔයාලා දන්නවද අපේ පාටි එක ෆේවරිට් අයිටම් එක මොකක්ද කියලා? ඔන්න බලන්න. අපි ගියා ෆ්ලෝ එකට. ඉතින් මෙන්න මෙතන ඩාන්ස් කරන එක තමයි අපේ තියෙන ෆේවරිට්ම වැඩේ. ඉතින් ඔයාලා දන්නානේ ඩාන්ස් කරන්න පටන් ගත්තොත් අපිට ආයේ පාටි එක ඉවර වෙනකන්වත් ඒ ස්ටේජ් එකෙන් නම් බහින්න අමාරුයි කියලා. ඉතින් අපේ සපෝට් එකට අපිත් එක්ක ඩාන්ස් කරන්න ආවා අපේ ප්‍රියංගි නැන්දා. ඉතින් ප්‍රියංගි නැන්දා කියන්නේ අපේ අම්මගේ තාත්තගේ හොඳම යාළුවෙක්. ඉතින් අපි ප්‍රියංගි නැන්දයි මමයි නංගි මේ දිගට හරහට ඩාන්ස් කරන විදිහ තමයි ඔයාලට පේන්නේ. ඉතින් අපි ඩාන්ස් කරා හැටියට. ඇත්තට මෙතන හිටපු අයට මොනවා හිතුණාද දන්නේ නැහැ ගායිස්. යන්නේ මන්දා එතන ස්ටේජ් එකට නැගගට පස්සේ අපිට මියුසික් එකට නිකම්ම චුට්ට ඩාන්ස් වෙන්න පටන් අරගෙන පස්සේ පාටි එක ඉවර වෙද්දී අපි ගොඩාරියක් ඩාන්ස් කරලා පීක් එකටම ඇවිත් තිබ්බා.
ඇත්තටම මේ දැන් 2005 අවුරුද්ද ඉවර වෙන්නනේ යන්නේ. හැබැයි දුක් වෙන්න එපා. ඔයාලා හැමෝම 2025 අවුරුද්දේ ගොඩාක් වැඩ කරගන්න ඇති කියලා මං හිතනවා. ඉතින් එන්න ඒ වගේම ලබන්නා වූ 2026 අවුරුද්දත් ඕගොල්ලෝ හැමෝටම සතුට සෞභාග්‍ය උතුරන සතුටින් පිරුණු වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා අපි දැන් මේ 2025 year end party එකේදී ඔයාලා හැමෝටම විශ් කරනවා. ඉතින් පුළුවන් තරම් සතුටින් ඉන්න, තමන් ගැන හිතන්න, ඒ වගේම අනිත් අයටත් උදව් කරන්න, ඒ වගේම කාලය අර්ථවත්ව යොදවන්න. ඉතින් එහෙම වුණොත් අපි හැමෝටම පුළුවන් අපේ හිතන පදන ජීවිතය අපිට උදා කරගන්න. අනික මං ඔයාලට කියන්න කැමතියි අපි ඔක්කොම එකතු වෙලා වැඩ කරොත් අපිට පුළුවන් අපේ ලෝකේ එතකොට අපේ ටාගට් වලට අපේ ගෝල්ස් වලට ඉක්මනින්ම ළඟා වෙන්න. ඉතින් ඒ බව මතක් කරමින් මම දැන් වීඩියෝ එක එන් කරන්න යන්නේ. ඉතින් ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. දැන් මම වීඩියෝ එක එන් කරනවා. ඉතින් අපි අලුත් අවුරුදු වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එතකන් ඔයාලා හැමෝටම ආදරේ අපේ වීඩියෝස් බලන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න ඕනේ. හොඳේ? එහෙනම් ගිහින් එන්නම්. ඒක නෙමෙයි. ඔයගොල්ලොත් මේ වගේ පාටි එකකට ගිහිල්ලා ස්ටේජ් එකක් උඩ ඩාන්ස් වෙච්ච අමතක නොවන අවස්ථා තියෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලා හැමෝටම අපි ආදරේ පැලෙන්න. බයි.